welcome to Career Coach YouTube channel. අපේ channel එකත් එක්ක එකතු වෙන හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හැමදාමත් වගේම ඔයගලන්ට foreign job එකකින් සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා. අද වීඩියෝ එකේ අපි විශේෂයක් කරන්න කියලා තීරණය කරා සහ අද සහ ඉදිරියට එන වීඩියෝස් වලදී ඕනම කෙනෙකුට apply කරන්න පුළුවන් foreign job vacancy සරල රටවල් වලට පහසුවෙන් apply කරන්න පුළුවන් රටවල් වලට අදාළව අපි අරගෙන එන්න තීරණය කරා. විශේෂයෙන් රොමේනියා, කටාර්, ඕමාන්, ජෝර්දාන්, ඊට අමතරව ලෙබනන්, ඊශ්‍රායල් වගේ රටවල් වලට පහසුවෙන්ම කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියන කාරණාව ගැන අපි කතා කරනවා අපේ වැඩසටහනේ. මේකදී අපි යොදාගන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා දාලා තියෙන ඒ valid job vacancy agency සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම තෝරාගත්ත රට තමයි රොමේනියා. රොමේනියාවේ job vacancy ගත්තහම මේ තියෙන ගොල්ලන්ට පේනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ්සයිට් එක. ඒකෙදී මේ රොමේනියා සම්බන්ධයෙන් විතරයි මම ගත්තේ. විවිධ රටවල vacancies තියෙනවා මේකේ. ඔයගලන්ට පේනවා ඇති මේකේ vacancy agency එක apply කරන විදිහ, අදාළ job vacancy, මේකේ තියෙන technician, driver, supervisor, general worker, delivery rider, මේ වගේ job vacancy ගණනාවක්, cook, cleaner, මේ වගේ job vacancy ගණනාවක් දාලා තියෙන වෙබ්සයිට් එකේ. ඔයගලන්ට මෙතනින් පේනවා available තියෙන vacancy ප්‍රමාණය. සමහර වගේ 12යි 5යි 2යි මේ වගේ vacancy වලට ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඒකෙදී apply කරන්න ගන්න charge එක කීයද සහ closing date, මේක දාලා තියෙන date එක කවද්ද, මොනවද මේකට අවශ්‍ය qualifications, එයාලා සපයන facilities මොනවද, මේ සියල්ලම මේකෙදී කතා කරනවා. ඒ වගේම විශේෂය තමයි ඔයගොල්ලන්ට මේකෙදී හම්බෙන වැටුප ගත්තාම මේ වැටුප සඳහන් කරලා තියෙනවා හැම එකකම. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ job vacancy වලට ඔයගොල්ලෝ apply කරනකොට කොච්චර මුදලක් යනවද, කොහොමද මේ මුදල ගෙවන්නේ සහ ආරක්ෂිත විදිහට මේ agency හරහා කොහොමද මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ register කරපු ආයතන හරහා ඒ අදාළ vacancy වලට රැවටිලිකාරයන්ට හසු වෙන්නේ නැති වෙන්න apply කරන්නේ කොහොමද කියලාත් අද අපි වීඩියෝ එකේදී කියලා දෙනවා. මම මේකේ පහසුවට ඔයගොල්ලන්ට අරගෙන තියෙන vacancy පහක් සම්බන්ධයෙන් තොරතුරු මම අද වීඩියෝ එකේදී කතා කරනවා. හරි, මේ තමයි මේ vacancy. පළවෙනි එක ගත්තාම construction helper, ඉදිකිරීම් සහායක කියන රැකියාව. රුමේනියාවේ තමයි මේ vacancy තියෙන්නේ. වැටුප ගැන කතා කරොත් රුමේනියානු ලේයි 4400ක්, ආසන්න වශයෙන් ශ්‍රී ලංකන් රුපියල් 3,16,905ක වැටුපක් තමයි ලැබෙන්නේ. මේකේ පුරප්පාඩු තියෙන්නේ පිරිමි අයට විතරයි. පුරප්පාඩු 10ක් දක්වලා තියෙනවා. සුසුකම් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් සහායක රැකියාව සඳහා විශේෂ වැඩපළ පුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම කායික නිරෝගී සහ බර වැඩ කිරීමට හැකියාවක් වෙන්න ඕනි. වයස සාමාන්‍යයෙන් අවුරුදු 21ත් 45 අතර වයසක් වෙන්න ඕනි. මේක ඒජන්සි හරහා මේ වයස තහවුරු කරගන්න ඕනි. වෙනත් විස්තර ගැන කතා කරොත් ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් ඒ සියල්ල නොමිලේ. ඒ වගේම ගුවන් ටිකට් පත් ගැන කතා කරොත් ආපසු පැමිණීමේ ටිකට් පත පවා ඕන් විසින් ලබා දෙනවා. මේකේ අයදුම් කරන ආකාරය ගැන සඳහන් කරොත් මේ තියෙන ඒජන්සි ලියාපදිංචි අංකය මෙතන සඳහන් කරලා තියෙනවා. ලිපිණය මාගලපාර පූරගස්මන් හන්දිය කියන ලිපිණය, මෙලගේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා, විද්‍යුත් තැපෑල සඳහන් කරලා තියෙනවා. ඔයාලට කරන්න පුළුවන් සරලම විදිහ තමයි මේකට apply කරන්න මේ දුරකථන අංක වලට අමතන්න. එහෙම නැත්නම් ඔබේ අයදුම් පත, CV එක හෝ passport පිටපත සහිත මේ documents මේ ඊමේල් ඇඩ්‍රස් එකට සෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. දෙවෙනි ජොබ් vacancy තමයි කර්මාන්ත ශාලා සේවක. ඒ කියන්නේ ගාමන්ට් ෆැක්ටරි වල නෙමෙයි, කර්මාන්ත ශාලා සේවක රැකියාව. රුමේනියාව වල වැටුප ආසන්න වශයෙන් 2,95,298ක වැටුපක් හම්බ වෙනවා. මේකේ පුරප්පාඩු කාන්තාවන් සහ පිරිමි කියන දෙපාර්ශ්වයටම තියෙනවා. පුරප්පාඩු 12 තියෙනවා. මේක ආධුනික මට්ටමේ රැකියාවක්. රැකියාව තුළදීම පුහුණුව ලබා දෙනවා. කර්මාන්ත ශාලා පරිසරයක වැඩ කිරීමට කැමැත්ත තියෙන්න ඕනි. මූලිකවම අවශ්‍ය වෙන්න පුළුවන් අකුරු කියවීම සහ ලිවීමේ හැකියාව ප්‍රමාණවත් කියලා තමයි සඳහන් කරන්නේ. වෙනත් විස්තර කලින් සඳහන් කරපු වගේම තමයි ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් නොමිලේ. ගිවිසුම් කාලය වසර 2ක් කියලා සඳහන් කරනවා. මේකෙත් අයදුම් කරන්නේ මම අර කලින් කියව පිළිවෙලටම තමයි. විශේෂයෙන්ම රුමේනියා ඒ ජොබ් වලට apply කරන්නේ අදාළ ෆෝමැට් එකට මැච් වෙන CV එකක් ඕගොල්ලෝ හදාගෙන තියෙන්න ඕනි. මම CV හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා හදාගන්න පහසු
ආයතනයක් මම මෙතන මෙන්ෂන් කරන්න. ඒගොල්ලෝ පහසු මුදලට ඒජන්සි වලට CV හදන හොඳ පළපුරුද්දක් තියෙන අය. ඒ නිසා අදාළ ක්වොලිෆිකේෂන් දාලායි කීවර්ඩ්ස් දාලායි CV එක ඔයගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන් යාලා හරහා. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග සිටිචොත් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන්, පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිලේ CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අපත් සමගින් 072 350 964. තුන්වෙනි රැකියාව තමයි ගබඩා සේවක, වෙයාහවුස් වර්කර්. මේක රොමේනියාවේ රැකියාවක්. වැටුප ගත්තාම ආසන්න වශයෙන් ලංකන් රුපීස් 2,95,298ක් පුරප්පාඩු, පිරිමි පුරප්පාඩු 11ක් සහ කාන්තා පුරප්පාඩු 5ක් තියෙනවා. මේකද සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන ගබඩා අංශයේ පූර්ව පළපුරුද්දක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. උපදෙස් පිළිපැදීමට සහ භාණ්ඩ කළමනාකරණය කිරීමට හැකි විය යුතුයි කියලා සඳහන් කරනවා. බර එසවීමට සහ භාණ්ඩ ගෙන යාමට කායික ශක්තියක් තිබිය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. අපි කලින් කතා කරපු කාරණා වගේම තමයි නොමිලේ ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම්, ආපසු පැමිණීමේ ටිකට් පතත් ඇතුළුව සියල්ල ලබා දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේකටත් අයදුම් කරන්න තියෙන මේ ඒජන්සිය හරහා GM ඒජන්සි කියලා තමයි සඳහන් කරන්නේ. ඊළඟට මුල්තැන් සහායක හොටෙල් අංශයෙන් තමයි මේක තියෙන්නේ. කිචන් හෙල්පර් කියලා අපි මේකට කියනවා. මේක ආසන්න වශයෙන් රුපියල් 2,95,298ක මුදලක් තමයි රුපියල් වලින් ගත්තොත් හම්බ වෙන්නේ. පිරිමි පුරප්පාඩු 6ක් සහ කාන්තා පුරප්පාඩු 4ක් දක්වලා තියෙනවා. මේකෙදි සුදුසුකම් විදිහට දක්වන්නේ ආධුනිකයන්ට වඩා සුදුසුයි කියලා. ප්‍රධාන ආරක්ෂකයන්ට සහාය වීම සහ පිරිසුදු කිරීම මේට ඇතුළත් වෙනවා. පිරිසුදුකම් පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒ වගේම උනන්දුවෙන් වැඩ කරන සහ වැඩි වේලාවක් සිටගෙන වැඩ කළ හැකි අය විය යුතුයි. වගේම පෙර වර්ක් එක්ස්පීරියන්ස් මේකට අවශ්‍යයි කියලා සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා ඕනෙම ආධුනික කෙනෙකුට උනත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. වෙනත් විස්තර කරන කතා කරොත් අපි කලින් කතා කරපු දේවල්ම තමයි නොමිලේ ලබා දෙන්නේ. අයදුම් කරන ආකාරය, ශනික ඇමතුම් ගන්න සහ යාලගේ ඒජන්සි එක නම, විද්‍යුත් තැපෑල මේකදී සඳහන් කරලා තියෙනවා. අවසාන ජොබ් වේකන්සිය තමයි ක්ලීනර් ජොබ් වේකන්සිය, හොටෙල් ක්ලීනර්. මේක සැලරිය ගත්තොත් 2,95,298ක සැලරි එකක් හම්බ වෙනවා. පිරිමි පුරප්පාඩු 2ක් සහ කාන්තා පුරප්පාඩු 2යි. මේකෙදි සුදුසුකම් ගත්තාම සාමාන්‍ය පිරිසුදු කිරීම සඳහා විශේෂ පළපුරුද්දක් දැඩි ලෙස අවශ්‍ය වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම පිරිසුදුකම ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. විශ්වාසවන්ත සහ විනයගරුක පුද්ගලයෙක් වෙන්න ඕනේ කියන සුදුසුකම් තමයි තියෙන්න ඕනේ. කලින් කතා කරපු සුදුසුකම් තමයි මේකට අවශ්‍ය වෙන්නේ සහ නොමිලේ මේ දේවල් ලබා දෙනවා කියලා සඳහන් කරනවා. මේකත් අයදුම් කරන්න තියෙන මේ පිළිවෙලටම තමයි මම කලින් කියපු විදිහට. හරි. දැන් අපි බලමු මේක අයදුම් කිරීම සඳහා සාරාංශ සටහනක්. මම මේ කතා කරපු ජොබ් වේකන්සි 5 ඇතුළත් මේක දාලා තියෙනවා. ඉදිකිරීම සහායක වැටුප, ඒජන්සි එක නම, සම්බන්ධ කර ගැනීමේ දුරකථන අංක, මේ සියල්ල සඳහන් කරලා තියෙන එකට එකක් වෙනස් දුරකථන අංක තමයි තියෙන්නේ. මේ නම්බර්ස් වලට කතා කරලා මුලින්ම බලන්න මේ වේකන්සි අවైలබල්ද කියලා. හරි, මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් මේක අයදුම් කරන ක්‍රියාවලිය කොහොමද කියලා. මේක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගත්තාම පළවෙනි පියවර තමයි ඔයගලන්ට තියෙන්නේ ආයතනය සම්බන්ධ කර ගැනීම සහ සුදුසුකම් පරීක්ෂා කිරීම. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ JM ඒජන්සි කියන ආයතනය අමතලා මේ පුරප්පාඩු තවමත් තියෙනවද කියලා තහවුරු කරගන්න ඕනේ. ඔබට අත්දැකීම් නැතිවත් අපි කියනවා අන්ස්කිල් කියලා. ඔබ වයස සහ ශරීර සෞඛ්‍ය මෙන්ම රැකියාවට ගැලපෙනවද ඔබේ වයස කියලා, මේ රැකියාවට ගැලපෙනවද කියලා විස්තර දැනගන්න මෙන්න මේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරනවා. ඒ වගේම තව ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇඩ්‍රස් එකට ගිහිල්ලා තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි පියවර තමයි ලිපි ලේඛන බාර දීම ගැන. ඔබ ඒජන්සි එකට යනකොට මේ තියෙන ලිපි ලේඛන රැගෙන යාම අවශ්‍යයි. විශේෂයෙන්ම පාස්පෝර්ට් එක අවම වශයෙන් අවුරුදු 2ක වළංගු කාලයක් තියෙන්න ඕනි කියලා කියන විධිමත් CV එකක්. මම අර කියපුව ඒජන්සි ආයතනය හරහා ඔයගොල්ලන්ට පුළුවන් CV එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට තනියම CV එක ක්‍රියේට් කරන්න පුළුවන් නම් එහෙම කරගත්තත් ගැටලුවක් නැහැ. ඒ වගේම පාස්පෝර්ට් ප්‍රමාණය ඡායාරූප කිහිපයක් අවශ්‍ය වෙනවා. ඡායාරූප සුදු පාට පසුබිම සහිත ඡායාරූප වෙන්න ඕනි.
උපැන්න සහතිකය අවශ්‍ය නම් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරපු එක අවශ්‍ය නම් පමණයි එක. ඒ වගේම පොලිස් රිපෝට් එක මේක යනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. පස්සේ තමයි මේක ඉල්ලන්නේ. තුන්වෙනි පියවර වශයෙන් සඳහන් කරනවා සම්මුඛ පරීක්ෂණය සහ තෝරා ගැනීම ගැන. ඔබ රැකියාවට තෝරාගත්තට පස්සේ රුමේනියානු සමාගමෙන් රැකියා යෝජනාවක් කියන ජොබ් ඔෆර් එකක් කන්ටැක්ට් එකක් ඔබට ලැබෙනවා. මෙහිදී ඔබේ වැටුප දීමනා සහ කොන්දේසි ගැන සඳහන් කරලා තියෙනවා. ඒවා නිවැරදිද කියලා ඔයගලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පැය 8ක කාලයක් අතිකාල දීමනා ආදිය සියල්ල ඒ වගේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ඔබ තෝරාගත්තට පස්සේ කරන්න තියෙන වෛද්‍ය පරීක්ෂණය. ඒකෙදී වීසා අයදුම් කිරීමට පෙර ඔබ නිරෝගී බව තහවුරු කිරීමට වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට සිදු වෙනවා. ඒක සිදු කරන්න වෙන ශ්‍රී ලංකාවේ අනුමත වෛද්‍ය මධ්‍යස්ථානයකින් පමණයි. ඒ සියලු කටයුතු සම්පූර්ණ කරාට පස්සේ ඔබේ වීසා ක්‍රියාවලිය ගැන කතා කරොත් ඒජන්සිය විසින් ඔබේ ලිපි ලේඛන රුමේනියාවට යවලා වර්ක් පර්මිට් එක එයාලා ගෙන්ව ගන්නවා ඒජන්සිය හරහා. වර්ක් පර්මිට් එක ලැබුණට පස්සේ රුමේනියා තානාපති කාර්යාලය බොහෝ විට කොළඹ හෝ ඉන්දියාවේ පිහිටි තානාපති කාර්යාලය හරහා වීසා මුද්‍රා තැබීම සිදු කරනවා. ඊළඟ පියවර තමයි අපිට දැන් වීසා එකක් ලැබුණාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ගැන සඳහන් කරනකොට වීසා ලැබුණාට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගුවන් තොටුපළට යාමට අවසර ලබා ගන්න ඕනේ. මේක ඒජන්සිය ඔබට කියලා දෙනවා මේ වැඩ පිළිවෙල වෙන විදිය. හරි. දැන් ඔයගලන්ට ගැටලුවක් එනවා කොහොමද මේකට අපි මුදල් කීයක් ගෙවන්න ඕනේද කියලා. මුදල් ගෙවීමේ ක්‍රියාවලිය ගැන කතා කරොත් මේක තමයි තාම වැදගත් කොටස. ඔබ රැවටිලි කාර්යයන්ට හසු නොවෙන්න මම මේ කියලා තියෙන උපදෙස් ටික පිළිපදින්න සිද්ධ වෙනවා. සම්පූර්ණ මුදල එකවර ගෙවන්න එපා. සමහරට ලක්ෂ 10ක් කියලා ලක්ෂ 15ක් ඒ ලක්ෂ 15ද 20ද මේ මුදල එකවර ගෙවන්න එපා. සාමාන්‍යයෙන් මේකේ ප්‍රොසෙස් එක වෙන්න කොටස් වශයෙන් තමයි මුදල් ගෙවන්න තියෙන්නේ. මුලින්ම අත්තිකාර මුදල ගෙවන්න තියෙනවා ඇඩ්වාන්ස් එකක්. පාස්පෝර්ට් බාර දෙන විට හෝ වර්ක් පර්මිට් අයදුම් කිරීමට කුඩා මුදලක් එයාලා ඉල්ලන උපරිම ලක්ෂ 5ක් දෙකක් වගේ මුදලක් ඉල්ලා සිටින්න පුළුවන්. වීසා පැමිණි පසු වීසා ලැබුණු බව තහවුරු කරගත් පසු ඉතිරි විශාල මුදල තමයි ගෙවන්න තියෙන්නේ. ලියාපදිංචිය ගැන කතා කරොත් අවසාන අනුමැතිය ලැබුණු පසු තමයි සම්පූර්ණ ගෙවීම අවසන් කරන්න ඕනේ. ඒ වගේම තමයි රිසිට් පත ගන්න කියන කාරණාව. ඔබ ගෙවන සෑම රුපියලකටම ඒජන්සියෙන් නිල රිසිට් පතක් ලබා ගත යුතුයි. ඒ වගේම ඒකේ ඒජන්සි මුද්‍රාව තිබෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. ඊළඟට බැංකු ගිණුම් වලට මුදල් බැර කරන්නේ නම් ඒ ඒජන්සිය නමින් නැති ගිණුමක් බව තහවුරු කරගත යුතුයි. පුද්ගලික ගිණුම් වලට මුදල් දාන්න එපා. ඒජන්සිය නමින් තියෙන ගිණුමකට පමණක් තමයි මුදල් දාන්න ඕනේ. ගිවිසුම් අත්සන් කිරීම ගැන කතා කරොත් මුදල් ගෙවීමට පෙර ඒජන්සිය සමග ගිවිසුම් අත්සන් කරන්න ඕනේ. එයාලා කියනවා නම් මුදල් ගෙවුවට පස්සේ අත්සන් කරන්න කියලා. එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. නිසා මුදල් ගෙවන්න කලින් ඒජන්සිය සමග ගිවිසුම අත්සන් කරන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට අවසාන වශයෙන් මම විශේෂ අවවාදයක් ලබා දෙන්න තමයි ඔබ ලබා දුන් ලේඛනයේ සඳහන් මුදල රජය අනුමත කළ උපරිම මුදල තමයි ලක්ෂ 16ක් 17ක් අතර. ඊට එහා මුදලක් ඒජන්සි එකකට ගන්න බෑ. ඒජන්සිය මීට වැඩිය මුදලක් ඉල්ලනවා නම් හෝ රිසිට් පත දීම ප්‍රතික්ෂේප කරනවා නම් මුදල් ගෙවන්න කලින් මේ 1989 අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමතා ඔබට පැමිණිලි කරන්න පුළුවන්. ඒජන්සි එකේ නම්බර් එක මම උඩ සඳහන් කරලා තියෙනවා. ඒ නම්බර් එකට කතා කරලා ඔබට පුළුවන් දැනුවත් කරන්න සහ තොරතුරු දැනගන්න. අපිට මේක බය වෙන්න කාරණාවක් නැහැ. හේතුව තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තමයි මේ වේකන්සි දාලා තියෙන්නේ. මේ අදාළ ඒජන්සි දක්වලා තියෙන්නේ. ඉතින් යාලට වැඩිපුර මුදල් ඔයගොල්ලෝගේ අය කරන්න බැහැ සහ ඒගොල්ලෝ බැඳිලා සිටිනවා ඔබ දෙන මුදලට අදාළව ඔබට අදාළ රැකියාව සඳහා ඉල්ලුම් කරලා ජොබ් ඔෆර් එක ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් මේක හරිම පහසු ක්‍රියාවලියක්. ගොඩක් අය ලංකාවෙන් රට යන්නේ රුමේනියා වගේ රටවලට යන්නේ මේ වගේ ක්‍රමයකට. උපරිම ලක්ෂ 10ක් 16ක් අතර මුදලක් තමයි ඔයගොල්ලන්ට වැය කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ගැටලුවක් නැහැ. රට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ 3 ලක්ෂ ගණන් 2 ලක්ෂ ගණන් මුදල් උපයීමේ හැකියාව තියෙනවා. ලංකාවෙන් ලෝන් එකක් ගහලා ගියත් ඔයාලට එකෙන් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මුදල ගෙවීමේ හැකියාව තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මම මේ තොරතුරු ලබාගෙන තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ්සයිට් එකෙන්. ඒ නිසා ඔයගොල්ලෝ මේවට ඇප්ලයි කරනකොට මම අර කතින් කතා කරපු නම්බර එක තියෙන 19 නම්බර එකක් මම කිව්වා. ඒ නම්බර එකට කතා කරලා වෙරිෆයි කරගන්න. සහ ඒ වගේම මේකේ දාලා තියෙන ෆෝන් නම්බර්ස් අදාළ රැකියාවලට අනුව දාලා තියෙන ෆෝන් නම්බර්ස් ඒජන්සි ඒවට කතා කරලා තාම වේකන්සි තියෙනවද ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා ඒ විස්තර ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඉදිරියට බලාපොරොත්තු වෙන මීට අමතරව තවත් රටවල් ඩුබායි මේ වගේ රටවල් කටාර් ජොබ් වේකන්සි සම්බන්ධයෙන් තොරතුරු ඔයගොල්ලන්ට අරන් එන්න. ඉතින් අපේ channel එක හොඳයි කියලා හිතනවා subscribe කරලා තියාගන්න. ඊට අමතරව මම description එකේ දාලා තියෙනවා job bee කියලා app එකක්. ඒ app එකට
අලුතෙන්ම ජොබ් වේකන්සි දාපු ගමන් ඒ පිළිබඳ විස්තර දක්වලා තියෙනවා. විවිධ රටවල් වල ජොබ් වේකන්සි එක දක්වලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඇප් එක හරහා අදාළ ජොබ් වේකන්සි වල තොරතුරු හොයාගෙන ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් හෙටත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන සම්බින යනවා. හැමෝටම සුබ දවසක් වේවා.